චිම සාරිස් දලුගම වීඩියෝ channel එකට ආයි වතාවක් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. විශේෂම හේතුව තමයි ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එක වගේම අපි ළඟ තියෙනවා තවත් ඩිසයිනර් සාරීස් වගේක් ඔයගොල්ලන්ට පෙන්නන්න විශේෂ මිලාඩු කිරීමක් කරපු. ඒවත් කලින් වගේම තමයි TFH brand එකේ අලුත් සාරීස් ඊට කලින් කොටසේ සාරීස් වගේ තියෙනවා අපි ළඟ. මේ සාරීස් ඔක්කොගේම මිල ගන්න කලින් ඒවා 17500යි. මේ සියලුම සාරීස් ටික මේ වීඩියෝ එකේ පෙන්න සියලුම සාරීස් වල මිල මම දැම්මම කියන්න 18500යි. ඉතින් අපි එකින් එක සාරි වෙන වෙනම බලමු. මෙන්න බලන්න සාරි එක ලයිට් ග්‍රීන් කලර් පැස්ටල් කලර් එක. ලස්සනම දේ තමයි මේ සාරි එකේ ෆ්‍රිල් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. මම ඔයගලන්ට දාලා පෙන්නන්නම්. මේ තියෙන උඩ බෝඩර් එක මේක ඇඳහම මේ විදිහට තමයි පේන්නේ. හරිම ලස්සනයි. සාරි එක පුරාවට මේ බෝඩර් එක මේ විදිහට තියෙනවා. මේ ෆ්‍රිල් ඕගොල්ලෝ මෙතන ඉස්සරහ රැලි තියෙන තැනට එනකම් මේ බෝඩර් එක තියෙනවා. මේ තියෙන්නේ පහළ බෝඩර් එක. මම ඔයගලන්ට එකක් පෙන්නන්නම්. හරිම ලස්සනයි. ඊගාවට අපි බලමු මේකේ ජැකට් එක කොහමද කියලා. ඒකෙත් අර විදිහටම තියෙනවා. ඉස්සෙල්ලාම බලන්නකෝ මේ තියෙන්නේ අත් දෙක. ඒකෙත් තියෙන අර ෆ්‍රිල් එක ලස්සට මහන්න තියෙන්නේ. ෂෝට් ස්ලීව් එකක් එන්නේ. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක ජැකට් එකේ සෙකින් වර්ක් එකක් එක්ක ලස්සනට වර්ක් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මේක තමයි ජැකට් එක. ඉතින් මේ සාරි එක 18500යි. මේ තියෙන්නේ තවත් සාරි එකක්. මේක ෂේඩඩ් සාරි එකක්. මෙන්න බලන්න. උඩ තද දම් පාටක් තියෙනවා. යටින් තද රෝස පාට සාරි එකක්. හරිම ලස්සනයි. ගොඩක් ෆෙයා හමක් තියෙන සුදු එක්කිනෙකුට මේ සාරි එක හරිම ලස්සනයි. බෝඩර් එක යට බෝඩර් එකේ දිගටම යනවා. ඒතර මේක ජැකට් මේ තියෙන ඉස්සරහා මෙතන පොට ආවහම සාරියේ මේ තියෙන නෙක් එක පොට මේ පැත්තට එනකොට මේ තියෙන්නේ පොටට වැහෙන්නේ නැති කොටස තමයි මේ වර්ක් එක එන්නේ. එතකොට මේ තියෙන්නේ අත් දෙක නෙට් එකක් තියෙන එකට වර්ක් කරලා හරිම ලස්සනයි. ලස්සනට මහ ගන්න තියෙන්නේ. මේ සාරි එකත් 18500යි. සාරි එකක් මේක ඇවිල්ලා ඕෆ් වයිට් කලර් එකකින් එන සාරි එකක්. මේ තියෙන්නේ සාරි එකේ උඩ බෝඩර් එක. හරිම ලස්සනයි. ඒ වගේම පල්ලෙහා පොඩි බෝඩර් එකක් යනවා. මෙන්න බලන්න. මේ සාරි එක ගොඩක් අපි ලං කරලා බලමු. මේකේ ගෝල්ඩ් ෂයිනින් ත්‍රෙඩ් එකකින් යනවා මේ සාරිය අතරට. හරහට මේ ත්‍රෙඩ් එකක් යනවා. ඒ නිසා තමයි මේ සාරිය මෙච්චර ෂයින් එකකට පේන්නේ. හරිම ලස්සනයි චාම් සාරි එකක්. ගොඩක් යන් ඒජ් එකයට මේ වගේ කලර්ස් ගැලපෙනවා. මෙන්න බලන්න. දැන් අපි බලමු මේ සාරි එකේ ජැකට් එක කොහොමද කියලා. පින්ක් කලර් එකකින් ඉස්සෙල්ලා මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක. මේ තියෙන්නේ සාරි ජැකට් එකේ පොට එන්නේ මේ පැත්තටනේ. ඒතර මේ තියෙන්නේ පොටට වැහෙන්නේ නැති පැත්තට එන වර්ක් එක. හරිම ලස්සනයි. නෙට් එකකට වර්ක් කරලා තියෙනවා. එම්බ්‍රොයිඩරි වර්ක් එක, සීක්වෙන්ස් එක. එතකොට මේ තියෙන්නේ අත් දෙක. බලන්න හරිම ලස්සනයි. මේ මැටීරියල් එක ගැන කියනවා නම් මේක රිබන් සිල්ක්. එහෙම කියන්න හේතුව අපි පෙන්නම ලං කරලා මෙන්න මේ සාරි එක අතරේ හරහට යනවා රිබන් එකක්. අර අපි රිබන් කියලා කියන්නේ සාමාන්‍ය සෙටින් රිබන් එකක් වගේ පේන්න තියෙනවා. ඒ නිසා රිබන් සිල්ක් කියලා කියනවා. මේකෙත් උඩ බෝඩර් එක මහතයි. ඩල් ගෝල්ඩ් සීක්වෙන්ස් වලින් වර්ක් කරලා තියෙනවා. පල්ලෙහා බෝඩර් එක හීනි. මෙන්න බලන්න. හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි සාරි එක ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. සාරි එකේ පෝල් එක පුතන පටන් ගන්න කම් මේ කොටස තියෙනවා. යට බෝඩර් එක දිගටම සාරි එකේ තියෙනවා. අපි බලමු මේකේ ලස්සන ජැකට් එක කොහොමද කියලා. මේ ජැකට් එක ඩල් ගෝල්ඩ් වර්ක් එකක් යන්නේ සීක්වෙන්ස් වලින්. එතකොට රෝස් සිල්ක් වලින් ලයිනින් එක දීලා තියෙනවා. ඒ කලර් එකෙම මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක ජැකට් එකේ.
එතකොට මේ තියෙන්නේ ඒකේ ස්ලීව්ස්. හරිම ලස්සනයි. අර ගානම තමයි 18500. හරි එහෙනම් තවත් සාරි එකක් බලමු අපි. මේක වෙන අර කලින් පෙන්නපු විදිහේ මැටීරියල්ස් නෙවෙයි, shimmer silk කියන මැටීරියල් එක. හරිම ලස්සනයි. බලන්න. ෂයින් එකක් තියෙනවා. මෙන්න තියෙන්නේ සාරි එක. බලන්න මේකේ උඩයි යටයි බෝඩර් එක දෙකම එක සමානයි. මේක ඇඳගෙන ඉන්නකොට දැන් ඉස්සරහින් පේන පාට නෙවෙයි පැත්තෙන් පේන්නේ. කියන්නේ එහෙට මෙහෙට වෙනස් වෙන වර්ණයක් තමයි තියෙන්නේ. ඇෂ් කලර් එකක් තියෙන්නේ. නමුත් තනින් තන වෙනස් විදිහට පේනවා. මේකේ ජැකට් එකක් බලමු. මෙන්න මේ විදිහට තමයි ඉස්සරහා ජැකට් එකේ එන්නේ. එතකොට මේකේ දීලා තියෙනවා මේ සෙටින් ලයිනින් වලට මැටීරියල් එක මේ විදිහට දීලා තියෙනවා. කොටසක්. මෙන්න තියෙනවා අත් දෙක. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ සාරි එකත් වෙන්නේ 18500යි. සාරි එකක් පින්ක් කලර් එකේ ගොඩක් අපේ ලේඩීස්ලා යන් ලේඩීස්ලා කැමති කලර් එකක් තමයි පින්ක් කලර් කියන්නේ. ඉතින් මේ සාරි එකේ උඩ බෝඩර් එක මහතයි යට බෝඩර් එක හීනි. උඩ බෝඩර් එක පුරාවට මෙන්න මේ විදිහට මේ ස්කැලප් එකක් විදිහට මේ වර්ක් එක ගිහිල්ලා තියෙනවා. ලස්සන එම්බ්‍රොයිඩරි සීක්වෙන්ස් වලින් වර්ක් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මේ බලන්නකෝ. මේ තියෙන සාරි එක බලන්න දිගටම මේ උඩ බෝඩර් එක හරිම ලස්සනයි. මේ විදිහට එනවා. ඔයගොල්ලෝ මෙතන ෆෝල්ඩ් මේ පටන් ගන්න තැන වෙනකම් මේ විදිහට. එතකොට පල්ලෙහා බෝඩර් එක පොඩි බෝඩර් එකක් යනවා. අපි බලමු මේකේ ජැකට් එක කොහොමද කියලා. මේ තියෙන ජැකට් එක. මෙන්න බලන්න හරි ලස්සනයි ජැකට් එක. මේ විදිහට එන්නේ. මේ තියෙන ඉස්සරහා මෙතන වර්ක් එක. එතකොට මේ තියෙන්නේ අත් දෙක. ස්ලීව්ස්. මේකේ දිගට අත දාලා තියෙනවා. නමුත් දැන් සමහර අය කැමති නෑනේ දිග අත සමහර නොගැලපෙන්න පුළුවන්. එතකොට ඔයාලට කියලා මේ අවශ්‍ය ප්‍රමාණයට කට් එකක් මේ විදිහට කපලා මහ ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරිම ලස්සනයි. මේ සාරි එක වෙන්නේ රුපියල් 10000. සාරි එකක් කලින් පෙන්නුවේ මේ කලර් එකෙම තියෙන සාරි එකක්. මේකේ උඩ බෝඩර් එක මහතයි. පල්ලෙහා බෝඩර් එක හීනි. හරිම ලස්සනයි. අර විදිහමයි කලර් එක. මෙන්න බලන්න ලස්සන. මේ වගේ සාරිස් ගොඩක් රාත්‍රී කාලේ තියෙන පාටිස් වලට හෝම් කමින් පාටිස් වලට තමයි ගැලපෙන්නේ මේ කලර්ස්. මොමාර ලස්සන shimmer එකක් තියෙනවා මේකේ. මේ විදිහට සාරි එක පුරාම. එතකොට අපි බලමු මේකේ ජැකට් එක. මේකත් අර මීර ගන්නවයි වෙන්නේ. මෙන්න බලන්න. ජැකට් එක මේ විදිහටයි එන්නේ. නෙට් එකේ වර්ක් එකක් ගිහින් තියෙනවා. එම්බ්‍රොයිඩරි වර්ක් එකක් එක්ක සීක්වෙන්ස් අල්ලලා තියෙන හරිම ලස්සනයි. එතකොට මේ තියෙන්නේ එකේ ස්ලීව්ස්. අපි තවත් සාරි එකක් බලමු. soft silk shaded සාරි එකක්. එතකොට මේ තියෙන්නේ මෙන්න බලන්න මේ සාරි එකේ විශේෂත්වය. මේකේ තියෙන රිබන් වලින් ලස්සන චූටි රෝස් මලක් එම්බ්‍රොයිඩරි කරලා පොඩක් අපි පෙන්නමු ලස්සනට. මේ බලන්න හරිම ලස්සනයි. එම්බ්‍රොයිඩරි වර්ක් එකක් යන්නේ. සාරි එක මේ විදිහට තමයි එන්නේ. මේක ෂේඩඩ් සාරි එක. හරිම ලස්සනයි. කලර් එක. එතකොට මේකේ ජැකට් එකක් බලමු. මේ කලර්ස් ගොඩාක් ගැලපෙනවා යන් ලේඩීස්ලාට. බොහොම තරුණ වයසේ අයට මේ වගේ කලර්ස් ගොඩක් ගැලපෙනවා. මේකේ රෝස් සිල්ක් වලින් ලයිනින් එක දීලා තියෙනවා. මෙන්න බලන්න සාරි එකේ ජැකට් එක. ෆුල් වර්ක් එකක් තියෙනවා. ලස්සන සාරි ජැකට් එක මහගත්තොත් ලස්සනට අඳින්න පුළුවන්. මේ හැම සාරි එකක්ම හරිම එලිගන් ලුක් එකක් එනවා. ඇඳාම ඉතින් ඒකට ජැකට් එකක් ලස්සනට මහ ගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ දීලා තියෙන වර්ක් එක. එතකොට තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට සාරි එකේ වටිනාකම පෙන්වන්න ඒ විදිහට ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ ස්ලීව්ස්. හරි. මේත් ඒක ivory color එකේ සාරි එකක්. soft satin සාරි එකක්. material එක. මේ තියෙන්නේ උඩ border එක.
ඒකේ pink and light green වලින් ලස්සන work එකක් ගිහින් තියෙනවා. sequence අල්ලලා හරිම ලස්සනයි. මේ විදිහට මෙන්න බලන්න. මේ වගේ කලර් එකක් ඕනම කෙනෙකුට ගැලපෙනවා. අපි බලමු මේකේ ජැකට් එක. මේ තියෙන ජැකට් එක පින්ක් කලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ජැකට් එක ඉස්සරහා. හරි ලස්සනයි. එතකොට මේ තියෙන්නේ ඒකේ ස්ලීව්ස්. ෂෝට් ස්ලීව් එකට තමයි දීලා තියෙන්නේ. නෙට් එකේ වර්ක් එක කරලා තියෙනවා. ලස්සනට මහ ගන්න තමයි තියෙන්නේ. මේකත් 18500. බ්‍රෑන්ඩ් එකේ තවත් සාරි එකක් බලමු. TFX බ්‍රෑන්ඩ් එකේ. මෙන්න බලන්න. ලයිට් පර්පල් කලර් එකෙන් මේ තියෙන උඩ බෝඩර් එක. යට බෝඩර් එක හීනි. සීක්වෙන්ස් වර්ක් එකක් ගිහින් තියෙන්නේ. මෙන්න මේ විදිහට charm සාරි එකක්. ඒත් හරිම ලස්සනයි. ලස්සන එලිගන්ට් ලුක් එකකට අඳින්න කැමති අපේ ලේඩීස්ලා තමයි මේ සාරීස් ඔක්කොම. මේ තියෙන එකේ ජැකට් එක. මෙන්න බලන්න. මේ තියෙන්නේ ජැකට් එකේ ඉස්සරහා මේ විදිහට එනවා. නෙට් එකේ වර්ක් එක ගිහින් තියෙන්නේ. මේ තියෙන්නේ එකේ අත්. මේ සාරි එකත් 18500යි. soft silk material එකේ මෙන්න බලන්න. මේ තියෙන්නේ කි උඩ border එක. border එක පුරාවට මේ විදිහට තියෙනවා sequence work එකක්. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. මේ බලන්න. හරිම ලස්සනයි. charm කුංචි මල් වලක් දීලා තියෙනවා. sequence වලින් සාරි එකේ මේ විදිහට තියෙනවා. එයාට හරිම ප්‍රියමනාප බොහොම charm පාටක්. මේකේ ජැකට් එක දීලා තියෙනවා තද දම් පාටින්. අපි කියමු මේකට මෙරූන් පාටි කියලා. මැජෙන්ටා මෙරූන් වගේ කලර් එකකින් දීලා තියෙනවා. මේ තියෙන්නේ ජැකට් එක. එතකොට මේ තියෙන්නේ අත්. මෙන්න බලන්න. අත් දෙක. හරිම ලස්සනයි. මේකත් ඒ ගානම තමයි රුපියල් 18500යි. ඒ වගේ ගානකට ඔයගොල්ලන්ට මේ සාරීස් බොහොම වටිනවා. මේ ඉක්මන් කරන්න ඔයගොල්ලන්ට මේ සාරීස් ඉක්මනින් ඉවර වෙනවා. මේවට ඕඩර්ස් එනවා. මේ තියෙන්නේ තවත් සාරි එකක්. මේක තද ඩාර්ක් ඇෂ් කලර් එකේ සාරි එකක්. උඩ බෝඩර් එක ලොකුයි යට බෝඩර් එක පුංචි. මේ හැම සාරි එකකම සීක්වෙන්ස් වර්ක් එක තමයි තියෙන්නේ. මේ සාරි එකේ හරහට තව ඩාර්ක් ත්‍රෙඩ් එකක් යනවා. එකෙන් තමයි සාරි එකේ ලුක් එක එන්නේ. යට තියෙන්නේ පොඩි බෝඩර් එකක්. මේකේ ජැකට් එක බ්ලැක් කලර් එකෙන් ඇවිත් තියෙන්නේ. මේ තියෙන්නේ ජැකට් එකේ ඉස්සරහා. එතකොට මේ තියෙන්නේ ඒකේ අත්. හරිම ලස්සනයි. රෝස් සිල්ක් එකෙන් ලයිනින් එකක් දීලා තියෙනවා. අන්කමන් කලර් එකක් අපි බලමු. මේ බලන්න. හරිම ලස්සනයි. මේ හැම සාරි එකක්ම ඒ කියන්නේ ඇඟට ඇඳන් ඉඳි බරක් දැනෙන්නේ නැහැ. අපහසුයක් නැහැ. හරිම ලයිට් weight. බොහොම ඇඟට පහසුයි. හිර ගතියක් දැනෙන්නේ නැති සාරීස්. ඒ වගේ මේ කලර්ස් එකකට එකක් වෙනස්. මේ යන්නේ බෝඩර්ස් වල ඩිසයින්ස් වෙනස්. මේකෙත් උඩ ඩිසයින් එකයි, උඩ බෝඩර් එකයි, යට බෝඩර් එකයි ගත්තම වෙනස්. මේක මහත්තයි මේක පුංචි. ඒ වගේම මේක ජැකට් එක ඇත්තේ ඊටදී කො ලයිට් කලර් එකකින් බලමු. නෙට් එකට වර්ක් කරලා තියෙන්නේ ලයිට් ග්‍රීන් එකකින්. මේ සාරියට වඩා පාට අඩුයි. මේ බලන්නකෝ. හරි ලස්සනයි. එතකොට මේ තියෙන්නේ ස්ලීව්ස්. මේකේ මිල ගණන් අර විදිහින් තමයි ඔක්කොම සාරි 18500. මෙන්න තියෙන අන්තිම සාරි එක. මේකේ උඩ බෝඩර් එක මහතයි යට බෝඩර් එක හීනි. බලන්න. හරිම ලස්සනයි. එම්බ්‍රොයිඩරි වර්ක් එකක් කියන්නේ ත්‍රෙඩ් වර්ක් එකක්. අතරින් පතර සීක්වෙන්ස් අල්ලලා තියෙනවා ලස්සනට. මේ බෝඩර් එකත් හරිම ලස්සනයි.
අපි බලමු මේකේ ජැකට් එක. ජැකට් එකේ සේම් කලර් එකෙම තියෙන්නේ net එකේ වර්ක් කරලා. මේ බලන්නකෝ. ලයිනින් එකට දීලා තියෙනවා. දකින්න. මෙන්න ජැකට් එක හරිම ලස්සනයි. මේ විදිහට ඉන්නේ. එම්බ්‍රොයිඩරි වර්ක් එක මේ තියෙන්නේ ස්ලීව්ස්. හරි ලස්සනයි. ඉතින් මේ සාරි ඔක්කොම 18500යි. මේ විශේෂත්වය තමයි කලින් වගේම මේ එක සාරියකින් මේක ඩිසයින් එකේ මේ සාරිය නම් මේක විතරයි අපි ළඟ තියෙන්නේ. ඉතින් මේ සාරීස් ඔක්කොම ඔයගොල්ලන්ට අපේ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. අපේ WhatsApp group එක හරහා එහෙම නැත්නම් ශිම ශාරීස් page එක හරහා මේවත් ෆොටෝස් වෙන වෙනම අපි අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ ෆොටෝ එක ගැන අවශ්‍ය විස්තර දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ මිල ඔයගොල්ලන්ට අනිත් සියලු විස්තර දැනගන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න මෙතන අපේ ස්ටෝර් එකට ඇවිල්ලා මේව බලලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම අවසාන වශයෙන් කියන අපේ ශිම ශාරීස් දලුගම YouTube channel එකට subscribe කරන්න. ඒ කියනවා all කියලා bell icon එකක් ඒක click කරන්න. එතකොට එදිනෙදා අපි upload කරන සියලුම videos ඔයගලන්ට upload කරපු සෙමින් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත්